තමුසෙට මතක විදිහට අම්මා ගැන පෙනුම කියනවා. උඹට මොකද මේක පාර අම්මා මතක් කළා? නිකන් කියනවා කොයි. අම්මා සුදු වීද, කළු වීද, උසයිද විරිද කියනවා. අම්මා තලෙලුයි බා. ටිකක් විතර උසයි. කෙට්ටුයි. අම්මා කොණ්ඩේ පදින්න අර පිටිපස්සට ගුලිය තියලා. එයා කොණ්ඩේ ඉස්සරහට දිගයි. අම්මට හොඳට උයන්න පුළුවන්. එයා හදන ඕනෙම කෑමක් මාර රහයි. මං කැමති මෙයා හදන වෙලිතල බලන්න. උයන්න විතර නෙමෙයි බං අම්මට හොඳට සින්දු කියන්නත් පුළුවන්. ඉස්සර බේබි වයිම්බෝයි නලව ගන්න අම්මා එහා පැත්තේ ඉඳලා නැලවිලි ගීත කියනවා. මාත් ඉතින් අහගෙන ඉන්නවා. ඉස්සර අම්මා එළවලු ගෙන්න පොළට එහෙම යනකොට ලොකුත් එක්ක යන්නේ. ඒ යනකොට උඹලා දෙන්නව බලා ගන්න කියලා යන්නේ මට. අම්මා ගිහින් එනකොට මට සීනි මුරුක්කු කවරයක් ගෙනත් දෙනවා. මං ඉතින් උඹලා දෙන්නවත් බලාගෙන අම්මා එනකම් බලා ඉන්නවා සීනි මුරුක්කු කන්න. මං ඉස්සර සීනි මුරුක්කු කන්න හරි පෙරේතයි බා. එක දවසක් අම්මා හැම පොළට ගිහිල්ලා යනකොට සෑහෙන රෑ වුණා. ගෙදර ආවට පස්සේ ලොක්කි තමයි මට කිව්වේ රෑ වෙන්න හේතුව. අම්මා වෙනදර සීනි මුරුක්කු ගන්න දැන සීනි මුරුක්කු නැතුව එමලින් නැන්දලා දිහාට ගිහිල්ලා සීනි මුරුක්කු යාගේ අතින්ම හදාගෙන තමයි මට ගෙනත් දීලා තියෙන්නේ. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි බා. මම බලන් ඉන්නවා කියලා දන්නේ හින්දා. අම්මා රට යනකොට මට ගිහිලා ගියේ බොයි බේබි අය හොඳට බලා ගන්න. එනකොට මට සීනි මුරුක්කු අරගෙන අම්මා එහෙම කියලා මං ගියේ.